Australia production. හල්ලෝ අයිබෝන් අනෝය. අයිබෝන් ඉතින් ජය වේවා. ලංකාවේදී හම්බෙන්නේ සෑහෙන කාලයකට පස්සේ. අනිවාර්යෙන් මල්ලි ඔය ආවා මගේ අලුත් තැනට දකුණු කකුල ඉස්සරහට තියලා ඉන්නේ. අනිවාර්යෙන්. අලුත් වැඩක් අලුත් තැනක්. අනිවාර්යෙන් මල්ලි බලන්න මගේ අලුත් තැන කොහමද කියන්න වචන නෑ අනෝයි ඇත්තරම. දැන් හැමෝටම ඩ්‍රීම් එකක් තියෙනවානේ. ඔව්. ඔයා කියන්නේ මේ ඩ්‍රීම්ස් රියැලිටි කරන්න නැත්නම් ඩ්‍රීම් එකක් සාර්ථක කරගන්න අනිත් අයට පන්නරයක් දෙන කෙනෙක්. ඔව් ඉතින් මේ සිටි ඔෆ් ඩ්‍රීම්ස් එකේ ඔව්. මේ ඉන්වෙස්ට්මන්ට් එක ගැන මොකද කියන්න තියෙන්නේ? මල්ලි මෙහෙමයි ඔයා දන්නවනේ මගේ ලයිෆ් එක ලක්ෂරි මම I love luxury right ඉතින් මම තීරණය කරා මම බැලුවා රිසර්ච් කරා ලංකාවේ මම දැන් කොළඹ ඇවිල්ලා මම ඉන්නවා නම් මම කොහෙද තෝරගන්නේ කියලා රිසර්ච් කරනකොට මල්ලි එකම තැනයි මට එන්නේ මොනවා කරත් මට එන්නේ එකම තැනයි City of Dreams cinnamon life ලක්ෂරි ලයිෆ්ස්ටයිල් එක. අනෝයි ලක්ෂරි ලයිෆ්ස්ටයිල් එකට අපි හැමෝම කැමතිනේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ ජීවිතේ පොඩි ළමයාගේ ඉඳන් ජීවිතේ මැරෙන දක්වාම අපි හැමෝම මේ ලක්ෂරි ලයිෆ්ස්ටයිල් එකකට කැමතියි. ඔව්. ඉතින් මේ ලක්ෂරි ලයිෆ්ස්ටයිල් එකේ අලුත්ම ඇඩිෂන් එකක්. ඒ ලක්ෂරි ඇමිනිටිස් තියෙන, ඔව්. ඒ වගේම මුළු ලෝකෙම බලන් ඉන්න, ඒ වගේම දකුණු ආසියාව වගේම ආසියාවෙම වැඩියෙන්ම කතා වෙන තැනක ඇයි මෙහෙම ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න කොච්චර කාල බලන් හිටියද? කොච්චර කාල මේ ගැන රිසර්ච් කරාද? කොහොමද මේ තීරණය ගත්තේ? මම මල්ලි ඇත්තටම කියනවා නම් අවුරුද්දක් රිසර්ච් කරා මොකද මමයි මගේ ෆැමිලි එකයි ලංකාවට ආවට පස්සේ අපි ඉන්නේ මෙතන තියෙන හොටෙල්ස් වල තමයි මීට කලින් හිටියේ. නමුත් අපිටම කියලා ලංකාවේ ගයක් තියෙනවා. මට මගේ අනිත් ගෙවල් තියෙන්නේ නුවර. නමුත් කොළඹ මට ගයක් තිබ්බේ නැහැ. ඉතින් මම කොළඹ දැන් ඉස්සරහට නිතර එනවා. මොකද මම ලංකාවේ බිස්නස් වගේ පටන් ගත්තා. ඒ වගේම දැන් ඩුබායි වල මම පටන් ගත්තා. ඉතින් එතකොට මට මේක හොඳ හබ් එකක් තියෙන්න ඕනේ. අනිවාර්යෙන්ම. ඉතින් මට හිතුණා මගේ ලක්ෂරි ලයිෆ්ස්ටයිල් එකත් එක්ක රයිට්. ඉතින් තියෙන එකම තැන මෙතන මල්ලි. මට වෙන කිසිම දෙයක් මතකයටවත් එන්නේ නැහැ. අනෝය මාර වචනයක් පාවිච්චි කරා. ඔව්. මට හබ් එකක් තියෙන්න ඕනේ කෙනෙක්. ඔව්. දැන් දන්නවා මේ City of Dreams කියන්නේ ලංකාවේ හાર્ට් එකේ තමයි මේක පිටලා තියෙන්නේ. අනිවාර්යෙන්. කොළඹත් හදවතේ තමයි තියෙන්නේ. එතකොට එන්ටර්ටේන්මන්ට් හබ් එකක් තියෙනවා. ඔව්. shopping mall එකක් තියෙනවා. ඔව්. සිනමා එකක් තියෙනවා. ඔව්. ඒත් එක්කම හොටෙල් එක තියෙනවා. ඔව්. රෙස්ටොරන්ට්ස් තියෙනවා. ඔව්. ඒත් එක්කම ඕන තැනකට යන්න accessibility හරිම ලේසියෙන් කරන්න පුළුවන්. ඔව්. ඒකද හබ් එකක් කියන්නේ? අනිවාර්යෙන්. තාම මොනවා ඇඩිෂන් එකක් තියෙනවා? නෑ අර ඊළඟට මල්ලි මෙහෙමනේ මෙතන ඉඳලා මට හොටෙල් එකට යන්න ඕන නම් ඊළඟට ඔයා දන්න මම කාලා බීලා ඩ්‍රින්ක් එකක් දාලා ඉන්නේ මට ඩ්‍රින්ක් එකක් දාන්න ඕන නම් බාර් එකට යන්න පුළුවන් මේක ඇතුළේම ඇක්සස් තියෙනවා අනු එහෙම බැලුවොත් දැන් City of Dreams කියන එකේ ඔව්. මං හිතන්නේ හරිම නිර්වචනය ඕක ඇතුලේ තියෙනවා. මොකද අනිවාර්යෙන්ම. අපි ඉන්නේ සිටි එක කොළඹ සිටි එකේ. හැබැයි ඒ සිටි එක ඇතුලේ තියෙන අනිත් සිටි එක තමයි City of Dreams City of cinnamon life. ඉතින් cinnamon life අපි දන්නවා John Keel's properties කියන්නේ අනෝය ඔව්. මේ පළවෙනි project එකක් නෙමෙයි. නෑ. මේ දෙවෙනි project එකක් නෙමෙයි. ඔව්. හැබැයි ලංකාවේ ලොකුම project එක, ඒ වගේම ලංකාවේ ලොකුම investment එක, දකුණු ආසියාවේ තියෙන ලොකුම හොටෙල් එක entertainment hub එක. එසේනම් බැලුවා මම ඉතින් මේ හැම දෙයක්ත් එක්කම ඔව්. අපි දන්න ඔයත් සාමාන්‍යයෙන් නිකන් වැඩකට අත ගන්නෙත් නෑ. ඒ ගැන මම සෑහෙන වගේ හොයලා බලලා මේකනේ මල්ලි මම අවුරුද්දක් රිසර්ච් කරා මොකද මට මගේ ලක්ෂරි ලයිෆ්ස්ටයිල් එකට හරියන එතකොට මට ඇත්තටම මම හිතන්නේ මම ෆැමිලි එකත් එක්ක ආවා කියලා සමහරවිට මම ළමයි දෙන්නයි වයිෆ් එක්ක මෙහෙට ආවට පස්සේ මට පුළුවන් මෙතන ඉඳගෙන මොකද මල්ලි මම ඇත්තටම සමහරවිට shopping යන්න මම අකමැතියි. නමුත් වයිෆ්ට උනත් ඇවිදගෙන යන දුර මල්ලි. ආරක්ෂාව මේ හැමදේම තියෙනවා. සියලුම දේවල්. අනේ මට දැන් මේ කොච්චර දේවල් එක ළඟ වටේ තිබ්බත් හැබැයි මෙතනට ඇවිල්ලා ඔව්. මේ හොඳ කම්ෆර්ටබල් චෙයාර් එකක් දාගෙන මේ view එක තිබ්බොත් එහෙම වෙන කොහෙවත් යන්න හිතෙනෙකුත් නැති වෙයි අනිවාර්යයෙන්. පිස්සුද මල්ලි මේක දාලා කොහෙ යන්නද බලන්න මේකේ තියෙන ලස්සන. හිතන්න හවසට මෙතන නිකන් පොඩි ඩ්‍රින්ක් එකක් ඔයා දන්නවනේ අපි කාලා බීලා ඉන්න මිනිස්සු. ඒත් මෙතන හොඳ ඩ්‍රින්ක් එකක් දාලා හවසට ඒ තියෙන ෆීලිං එක හිතන්න මේ බලන්න රැයට දැන් ඔයාට මම දැන් ඔයා අද මගෙත් එක ඩ්‍රින්ක් එකක් දාලා ඩිනර් අරගෙන යන්න ඕනේ මොකද මේක අද ඔයා ලස්සන හොඳම දවසේ ආවේ අද මේ පළවෙනි දවස. අද පළවෙනි දවසේ. අද පළවෙනි දවසේ. කන්ග්‍රැචුලේෂන්ස් අනුය ජය වේවා. මං හිතන්නේ හොඳ ආරංචියක් ලංකාවේ හැමෝටම හොඳ ආරංචියක් ලංකාවේ ඉන්න හැමෝටම ඒ වගේම ලංකාවෙන් එළියේ ඉන්න ලංකාවට ආදරය කරන හැම දෙනාටම මං හිතන්නේ සුබ ආරංචියක්. ඒ වගේම හදවතට දැනෙන ආරංචියක්, ඩ්‍රීම් එකක් ඇචීව් කරන ආරංචියක් අපි අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ආරංචිය ගැන තවත් අපිට බොහෝ දේවල් තියෙනවා කතා කරන්න. හැබැයි අනුවගේ ඉන්විටේෂන් එකකුත් ඇවිල්ලා ඉන්නේ. ඒකට බෑ කියන්නත් බෑ. ඒ නිසා අද හොඳම දවසේ අනිවාර්යෙන් තවත් හොඳ නිවුස් ගොඩක් තියෙනවා. අනුවය තව ප්‍රශ්නයක් තියෙනවා. අහන්න දැන් ඔයාට මේ apartments කියන දේත් අලුත් දෙයක් නෙවෙයිනේ. ඔව්, මේ ඔව්. subject එක අලුත් subject එකක් නෙවෙයි. apartment එකේ හැම අංගලක්ම ඒ වගේම ඒක දැක්කාම එන feeling එක සහ මේ atmosphere එකෙන් ඔයාට කියන්න පුළුවන් ඔව්. මේකේ තියෙන quality එක ගැන සහ detail එක ගැන. අනිවාර්යෙන්. ඔයා අර දොරෙන් පළලට ඇතුළු වුණා මොකක්ද ඔයාට දැනුණු feeling එක? මල්ලි අර දොරෙන් මම ඇතුල් වෙනකොට මේ view එක දැක්කට පස්සේ මල්ලි මම එහෙම සාමාන්‍යයෙන් කියන්නේ නැහැ. මම රිසර්ච් කරා. මොකද මම මෙතෙන් එන්න කලින් සිනමන් ලයිෆ් එක City of Dreams ගැන සෑහෙන රිසර්ච් කරා. homework කරලා ආවේ. හෝම්වර්ක් ටික කරලා ආවේ. හැබැයි මෙතන දොර අරගෙන මේ view එක එනකොට මල්ලි
ඉතින් එයාට අය කියන්න දෙයක් නැහැ මල්ලි. අපි දැන් කවුරු හරි ඔයා දැන් කොහේ හරි ඉන්න කොහෙද ඔයා ඉන්නේ කියනකොට මට කියන්න පුළුවන් බය නැතුව මල්ලි. ලයික් දැන් මට සමහර තැන් තියෙනවා කියන්න බෑ. රයිට්? නමුත් මෙතන එතන වැලියු ඇඩිෂන් එකක් ඔටෝමැටිකලි වැලියු ඇඩිෂන් එකක් එනවා. මොකද ජෝන් කිල්ස් ප්‍රොපර්ටිස් ලංකාවේ තියෙන ලොකුම කොන්ග්ලොමරේට් එකේ ප්‍රොපර්ටි ආම් එක ජෝන් කිල්ස් ප්‍රොපර්ටිස්. ඉතින් ලංකාවේ වගේම ඩෙවලොප් කරපු ගොඩක් කී මයිල්ස්ටෝන් ප්‍රොජෙක්ට්ස් වල පිටිපස්සේ ඉන්න දැවැන්තයා ජෝන් කිල්ස්. ඉතින් ඒ අතර වාරේ මේ කියන්නේ මම හිතන්නේ අපි හැමෝගෙම ජීවිතයක් මගේ ඩ්‍රීම් එකක් ඔබේ ඩ්‍රීම් එකක් ඒ එක්කම ඩ්‍රීම් එක රියැලිටි කරගත්ත කෙනෙක් එක්ක අපි කතා බහ කරමු. රැඳී සිටින්න බලමු කොහොමද මේ ඇට්මොස්ෆියර් එක ඔබේ කරගන්න සහ මේ දේවල් ඔබේ කරගන්න අපි දැන් ඉස්සරහට කොහොමද යන්නේ කියලා බලමු. අනෝය ලකී 7 හත්වෙනි තට්ටුවට ඇවිල්ලා තියෙන සාමාන්‍යයෙන් හත්වෙනි තට්ටුවට අරන් යනවා ගොම පොඩි වෙනම අයිඩියා එකකුත් එනවා. මොනවද හත්වෙනි තට්ටුවේ තියෙන්නේ? මල්ලි හත්වෙනි තවෙදී ලකී 7. මොකද මේ පැත්තෙන් තියෙනවා ජිම් එක. එහා පැත්තේ මම ඔයාලට පෙන්නන්න තව ටිකකින් මේ පැත්තේ තියෙනවා පූල් එක. ජකූසි. රයිට්? ඊළඟට මෙතන තියෙනවා එන්ටර්ටේන්මන්ට් ඒරියා එක. එන්නකෝ අපි ගිහලා බලමුකෝ. මම හිතන්නේ හත්වෙනි තට්ටුව අනුවේ වැඩිපුර කාලයක් ගත කරන. වැඩිපුර කාලයක් ගත කරන. මල්ලි පාටි මෑන් නේ මම දන්නවනේ. ඒක මල්ලි ලයිට් දාන්න. ලයිට් දාරන. ඉතින් රයිට්. මේක පාටිස් ගන්න පුළුවන්. මේකේ ඉන්න කට්ටියට ඕන නම් පාටිස් ගන්නවා නම් මෙතන තමයි වෙනම හබ් එකක් තියෙනවා. ප්‍රයිවට් පාටි එකක්, බර්ත්ඩේ පාටි එකක්, ඕන සෙලිබ්‍රේෂන් එකක්. මීට වඩා තව තියෙනවා රූෆ් টොප් එකේ තව තැන. මම ඒකත් ඔයාලට පෙන්නන්න. අපි දැන් යන් එන්න පූල් එක පෙන්නන්න ඔයාලට. යා. පැය 10 වෙනකම් පූල් එක කරලා තියෙනවා. හොඳ රිලැක්සේෂන් එකක් දාන්න පුළුවන්. රිලැක්සේෂන් දාන්න පුළුවන්. බලන්නකෝ view එක මේ. ඒකේ නනුවය මම හිතන්නේ මේ අපාර්ට්මන්ට් එක මම හිතන්නේ ප්‍රෙස්ටිජ් ලිවිං කියන කන්සෙප්ට් එකට තමයි අදටම ජෝන් කීල්ස් මේ කන්සෙප්ට් එක හදලා තියෙන්නේ. ඒකට අයියලාගේ ලයිෆ් ස්ටයිල් එකක් තියෙනවා. ඒ වගේම අපිත් එක්ක ගත්තොත් කී ප්‍රොෆයිල්ස් වල ඒගොල්ලන්ගේ ඩිෆරන්ට් ලයිෆ් ස්ටයිල් එකක් තියෙනවා. ඒත් එක්කම ඒගොල්ලන් හරි කැමති රිලැක්ස් කරන්න, ඒත් එක්කම ලයිෆ් එක එන්ජොයි කරන්න, ඒ වගේම තමන්ගේ නිදහසේ පාඩුවේ ඉන්නත් අනිවාර්යයෙන්ම වෙලාවක් වෙන් කරගන්න ඕනේ. මම හිතන්නේ ඒකට හරියනම නිදහස් තැන පූල් ඒරියා එකත් එක්කම ජකුසි එක, ඒත් එක්කම වෙනම එන්ටර්ටේන්මන්ට් හබ් එක. හරි මේ හැම දෙයත් එක්කම ඉදලා තියෙනවා. ඒ වගේම මල්ලි දැන් ෆැමිලි තියෙනකොට අපිට තියෙන බර්ත්ඩේ පාටිස් එනවා. රයිට්? එක එක පාටිස් එනවා. එතකොට අපි අපාර්ට්මන්ට් එක උනකට ඒකට ඉඩ මදි අත්තටම. ඉතින් එතකොට අපි ගෙස්ලා එනකොට අපිට ඒකට තමයි මේ තැන තියෙන්නේ. මම ඔයාලට පෙන්නුවා වගේ ඒ වගේම රූෆ් টොප් එකේ තව තියෙනවා පාටිස් ගන්න. ඉතින් ඇත්තටම මේක විලේජ් එකක් මල්ලි. අනිත් එක අනුව ඒ කිව්වා වගේම එහෙම තැනක් තියෙන එක ඇත්තටම හරි ලේසි. මොකද ක්ලීන් කරන්න, ඒ වගේම කේටරින් එකක් අරේන්ජ් කරන්න, ඒ වගේම සෙලිබ්‍රේට් කරන්න කියන එක මේ හැම දෙයකම වම තැනක් තියෙන එක අනිවාර්යයෙන්ම. ඔයා මේ ෆීලිංග මල්ලි ඔයා 5 star හොටෙල් එක හැමදාම ඉන්නා වගේ ෆීලිංග හැබැයි more features. අනුව ඒ කියන්නේ අපි හැමෝගෙම පොඩි කාලේ ඉඳන් පොඩි ඩ්‍රීම් එකක් තියෙනවා. අනිවාර්යයෙන් ජීවිතේ හැමදාම හොලිඩේ එකක් කරන්න. හොලිඩේ එකක් කරන්න. ඉතින් මේ පොයින්ට් එක මම හිතන්නේ මේ ඇමිනිටිස් හැමදේම එකතු වෙන්නේ තමන්ගේ ජීවිතේ තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක හොලිඩේ එකක් විදිහට හැමදාම ගත කරන්න. අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්. ඒ කියන්නේ දැන් අපි සමහරට අපි වෙන තැනක හිටියා නම් අපි හොලිඩේ කියලා යන්නේ වෙන හොටෙල් එකකට. නමුත් මෙතන හොලිඩේ එක හැමදාම තියෙනවා. ඒ ලයිෆ් ස්ටයිල් එක හැමදාම තියෙනවා. ඕනම නම් ඉතින් එහා පැත්තට පයින් විතරයි තියෙන්නේ. පයින් විතරයි තියෙන්නේ. ඔව් පයින් දෙයක්වත් නැහැ මල්ලි මෙතනම යන්න. අතුලෙම යන්න. අතුලෙම යන්න මම ඔයාලට පෙන්නන්නම්. රයිට්. මල්ලි මට තව එකක් කියන්න බැරි වුණා මේක තියෙනවා හොඳ බාබකියු ඒරියා එකක්. රයිට්. මේ මම යන්කෝ යට පෙන්නන්න. කොළඹ මැද මේ වගේ වැලියු එකක් තියෙන මේ වගේ ප්‍රොපර්ටි එක තමන්ටම කියලා ස්පේස් එකක් වෙන්න උනා හා සමානයි. මම හිතන්නේ පූල් එක දැක්කාම, ජකුසි එක දැක්කාම, ඒත් එක මේ බාබකියු ඒරියා එක මේ හැමදේම දැක්කාම එහෙම ෆීලින් එකක් තමයි එන්නේ. අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්. මම ඔයාලට කලින් කිව්වේ මල්ලි මම මෙතන ගන්න කලින් මම අවුරුද්දක් රිසර්ච් කරා කියලා. කොහෙටද මම යන්නේ? ඔයා දන්න අපි සේරම බිසි නේ. මගේ බිසි ලයිෆ් ස්ටයිල් එකක් තියෙන. මේ බිසි ලයිෆ් ස්ටයිල් එකට මට ඕනේ ජීවිතේ විඳින්න. රයිට්? එතකොට මම බැලුවා හොඳම තැන මෙතන. ජෝන් කීල්ස් බය වෙන්න දෙයක් නැහැ. බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ. ඇත්තෙම නැහැ. I'm very happy මල්ලි. අනුව ඒ කීප පොයින්ට් එක මම හිතන්නේ අපි ගොඩක් අයට ගන්න දෙයක් තියෙනවා. මොකද අපි දෙයක් කරද්දි විශේෂයෙන්ම ඉන්වෙස්ට්මන්ට් එකක් කරද්දි අනිවාර්යෙන් ඒ ගැන හොයලා බලන්න ඕනේ. ඒත් එක්කම මොනවද මේ ප්‍රොපර්ටි ඩෙවලොපර් කලින් කරලා තියෙන ප්‍රොපර්ටිස්, ඒ වගේම මොන තැනකද මේ බ්‍රෑන්ඩ් එක පොසිෂන් වෙලා තියෙන්නේ කියලා අනිවාර්යෙන්ම හොඳ ඉන්සයිට් එකක් වෙනවා. මොකද ජෝන් කීල්ස් කියන්නේ අපි දන්නවා ලංකාව විතරක් නෙමෙයි මුළු මහත් ලෝකෙම කතා බහ කරන ආයතනයක්. ඒත් එක්කම ලංකාවේ බොහෝ දෙනෙක්ට වැලියු ඇඩිෂන් එකක් දෙන ආයතනයක්. ඒ වගේම කොන්ග්ලොමරේට් එකක් කිව්වොත් නිවැරදි. ඉතින් ඒ හා සමගාමීව ඔවුන්ගේ හොඳම ආම් එක තමයි ප්‍රොපර්ටි ආම් එක තමයි ජෝන් කීල්ස් ප්‍රොපර්ටිස්. ඉතින් ජෝන් කීල්ස් ප්‍රොපර්ටිස් ඉදිරිපත් කරන මේ ඉන්වෙස්ට්මන්ට් එක ගැන අනිවාර්යයෙන්ම දෙපාරක් හිතන්න දෙයක් ඇත්තෙම නැහැ. දෙපාරක් හිතන්න දෙයක් ඇත්තෙම නැහැ මල්ලි. මොකද මම දෙයක් කරනවා ඔයා දන්නා මම රියල් එස්ටේට් කරන්නේ ඕස්ට්‍රේලියාවේ වෙන වෙන බිස්නස් තියෙනවා. නමුත් එහෙම කළත් මම මෙතෙන් ආවට පස්සේ මම දැක්ක ප්‍රධාන දේ තමයි මල්ලි ක්වොලිටි එක. මම ඔයාලට කලිමුත් පෙන්නුවා වගේ ඒ ක්වොලිටි එක මල්ලි ඒ ක්වොලිටි එක very important. අනුවේ
දැන් කොලිටි ගැන කතා කරද්දී තවත් එන කෑල්ලක් තමයි කන්සිස්ටන්සි කියන Consistent, ඔව්. ඒ කියන්නේ අපි කොච්චරක් දුරට මේ දේවල් තියාගෙන ඉන්නවද සහ මේ දේවල් ඉදිරි පරම්පරාව වෙනුවෙන් තමයි අනිවාර්යෙන් මේ කරන ඉන්වෙස්ට්මන්ට් එකක් වෙන්නේ. අනිවාර්යෙන්. ඒතකොට මම හිතන්නේ 90ත් ඒ ගැන අනිවාර්යෙන්ම සෑහෙන වරක් හිතන්න ඇති. අනිවාර්යෙන්. මල්ලි දැන් ඔයා ආවනේ දැන් මෙතන කොළඹ හාට් එකේ මේ වගේ තැනක් දැන් මම ඔයාලට තව ඇත්තටම මේකේ භාගයයි දැක්කේ තව ඔයාලට පෙන්නන්න හුඟක් දේවල් තියෙනවා. ඒ ටික දැක්කට පස්සේ ඔයාම තීරණය කරන්නකෝ. මොකක්ද මම ගත්ත ඩිසිෂන් එක කියලා. එහෙනම් තව යන්න තැන් ගොඩක් තියෙනවා. තව බලන්න තැන් ගොඩක් තියෙනවා. අපි ගිහිල්ලා බලමු. කතා කරමු ඒ ගැන in detail real estate expert කෙනෙක්ගෙන් විස්තරය අහලා දැනගමු. යා. අනෝය ලයිෆ් එක බිසි වෙන්න හෙල්ත් එක ගැන අපේ තියෙන කන්සර්න් එක වැඩි වෙනවා. ඒත් එක මේකට අපි දෙන attention එක වැඩි වෙනවා. ඉතින් gym එක health is best man. health is ඒකට gym එක කියන්නේ තනු අයියා අනිවාර්යයෙන්ම නැතුවම බැරි අංගයක්. ඉතින් fully equipped state of the art gym complex එකක්ම තියෙනවා. අනිවාර්යෙන් මල්ලි බලන්න මේකේ size එක මල්ලි gym එකේ. apartment එක සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා apartment වල තියෙන බොහොම පොඩි gym. සමහර ඔයා කියන්නේ සමහර hotel වල නෑ මේ වගේ මේ මෙච්චර ලොකු gym එකක්. gym එකක්. ඒත් එකම මේ machines ඔක්කොම ඔව්. අලුත් machines ඒ අලුත් වගේම brand new world machines. class machines. world class machine තියෙන මෙතන තියෙනවා running machine තියෙනවා ඊළඟට ඔයාට weight කරන්න ඕන නම් තමන්ගේ ශරීරයට අවශ්‍ය සියලුම exercise ටික කරන්න අංගු බංග ඔක්කොම ටික ලස්සනට හදාගන්න අනිවාර්යෙන් machines ටික තියෙනවා. මෙතන තියෙනවා. right එහෙනම් ඉතින් world class amenity එකක් එක්ක world class experience එකක් ගන්න ඒත් එකම 5 star experience එකක් ගන්න ඔයගලගේ lifestyle එකට ගැලපෙනම තමයි අනිවාර්යෙන්ම Cinnamon Life City of Dreams the residence at Cinnamon Life. අපි ගිහින් බලමු තවත් තැන්. අනිවාර්යෙන්. ඔන්න මල්ලි අපි shopping center එකට ආවා. shopping mall shopping mall එකට ආවා. රනෝයි මම ඩුබයි ලුක් එක තියෙනවා නේද නිකන්? exclusive look එක Exclusive තියෙනවා. look එක සාය feeling එක මම හිතන්නේ ඇත්තටම මේකට ඇතුළට ආව ගාම අනිවාර්යෙන්. අපි හැමෝටම දැනෙනවා. ඔන්න අපි විශේෂ තැනකට දැන් යන්නේ මල්ලි මං හිතන්නේ මේක තමයි ලංකාවේ හොටල් එකක් ඇතුලේ තියෙන එකම කැසිනෝ එක. ඒත් එකම නෝයි මෙතන තාම ඔන්න දැන් අපිට ඇති වෙන ප්‍රශ්නේ ඔන්න ඇවිල්ලා තියෙනවා. ඔව්. ඒ කියන්නේ වමට යනවද දකුණට යනවද? දකුණට යනවාද? ඔව්. මෙහෙට ගියොත් shopping mall එක මෙහෙට ගියොත් කැසිනෝ එක. කැසිනෝ එක. කොහෙන්ද පටන් ගන්න? අපි මල්ලි කැසිනෝ එකට ගිහිල්ලා කීයක් හරි හම්බ කරන shopping එක. හරියට බයි good. හරිද? එහෙනම් first thing first we go to the casino at City of Dreams. මල්ලි මේ බලන්නකෝ මේ. අනෝයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ the shops luxury shopping mall එකට ඇවිල්ලා ඉන්නේ අනිවාර්යෙන්. Cinnamon Life City of Dreams එකේ. ඉතින් ඔය මෙතන ඇත්තටම ආම අපිට දකින්න පුළුවන් ලංකාවේ තියෙන best brands ඒ වගේම ලංකාවේ තියෙන premium brands. ප්‍රීමියම් බ්‍රෑන්ඩ් එක. ඒත් එක්කම අනුවය කතා කරන්න ඕනේ. දැන් අපි හැමෝම කැමතිනේ මේ ලංකාවේ තියෙන brand value එක. අනිවාර්යෙන්. ලංකාවෙන් එළියට අරන් යන්න. ඔව්. ඉතින් මෙතනට ආවොත් මම හිතන්නේ මේ තියෙන හැම brand එකක්ම ලංකාවේ අනන්‍යතාවය ලංකාවෙන් එළියට අරන් ගිහලා තියෙන්නේ. අනිවාර්යෙන්. හරියට ඔයා වගේම තමයි. දැන් ඔයත් ලංකාවේ බ්‍රෑන්ඩ් එක එළියට අරන් ගිහලා තියෙනවා. ඒ වගේම තවත් nationalities ගණනාවකට මම හිතන්නේ තවත් ජාතීන් ගණනාවකට තව රස්සක් දීලා තියෙනවා. මම නිකමට අහන්න ප්‍රශ්නයක්. ඔව්. ඔයා ගාව දැනට කී දෙනෙක් වැඩ කරනවද ඒත් එක්කම ලංකාවේ ඇරෙන්න ඔව්. නැෂනලිටිස් කීයක් විතර වැඩ කරනවද? මල්ලි මම ගාව ඇත්තටම දැන් වැඩ කරනවා මං හිතන්නේ 1400ක් වගේ එම්ප්ලොයිස්ලා නැෂනලිටි ගත්තොත් 50කට වැඩි 50කට වැඩි. ඒ කියන්නේ ලෝක සිතියම ගත්තොත් භාගයක් හතරෙන් එකට වැඩ වෙන්න නැෂනලිටිස් ඉන්නවා. වැඩ කරනවා. අනෝයි ඔන්න අපි තවත් දන්න තවත් කියන brand කෙනෙක්ගේ එකක උනන්දුව. ඔයාටත් මං හිතන්නේ මෙච්චර නමක් තමයි මේ උනන්දුව කියන නම. අනිවාර්යෙන්. වත් ගේමක් ගන්න උනන්දුව වෙන කෙනෙක්ට සපෝට් එකක් දෙන්න ඒත් එක්කම මේ ඉන්නේ උනන්දුව කියන ලංකාවේ ක්‍රිකට් වලට ඒත් එක්කම ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් හදන්න ඒත් එක්කම ලංකාවෙන් එළියට ගියපු පළවෙනි සිංහල අක්ෂරය සිංහල අක්ෂරය. උයන්න තමයි ගියේ අනිවාර්යෙන්. උනන්දුව බ්‍රෑන්ඩ් එකත් එක්කම අනිවාර්යෙන්. මම හිතන්නේ ප්‍රීමියම් රේන්ජ් එක තියෙනවා. ප්‍රීමියම් රේන්ජ් මම හිතනවා මේ සිලානි බ්‍රෑන්ඩ් එක මම හිතන්නේ ලෝකෙම දැන් අවධානය අරන් තියෙන්නේ එහෙම නේද? හොඳ ඒත් එක්කම කියන්න ඕනේ උනන්දුව ඇතුළුව තවත් ගොඩක් බ්‍රෑන්ඩ්ස් මේ the shops shopping complex එකේ තියෙනවා. ඒත් එක්කම spa salon එක, ඒත් එක්කම luxury tea experience එකක් ගන්න, Dilmati, ඒත් එක්කම jewelry, gems මේ හැම experience එකක්ම ගන්න හොඳම තැන කොළඹ තියෙන හොඳම තැනක් බවට අනිවාර්යෙන්ම the shops පත් වෙනවා. අනුව ඒත් එක්කම තවත් ගොඩක් opportunities ඉස්සරහට ඇරෙන්න ඉඩ තියෙනවා. අනිවාර්යෙන්ම. තව මේකේ මල්ලි
මේක හතරෙන් දෙකක් විතර තමයි මේක තව පටන් ගන්න තියෙනවා 50% තව තියෙනවා අරින්න ඩෙෆිනිට්ලි මම හිතන්නේ මේ දේවල් වලට අපිට පේන බැලුවාම ඉන්ටීරියර් රෙඩි වෙන ගමන් තියෙනවා අනිවාර්යයෙන්. ඒත් එක්කම shops වල ඇතුලේ වැඩ යන ගමන් තියෙනවා අනිවාර්යයෙන්. ඉතින් ඉතාමත්ම නුදුරේදී මම හිතන්නේ ඉතාමත්ම ඉක්මනටම අනිවාර්යයෙන්. හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න එන්න ඕනේ හොඳම සහ එකම තැන වෙන්නේ the shops at the Cinnamon Life City of Dreams City of Dreams and තාමත් පමා නැහැ. තවත් තියෙනවා apartments ඕන තරම්. apartments ඉතින් දැම්ම මේ දේවල් මිස් කරගන්න එපා ඔව්. බලන් හිටියොත් පරක් වුණොත් මග ඇරෙන්න පුළුවන් අනිවාර්යයෙන්. ඔන්න මල්ලි ඩෙන්සා BYD බ්‍රෑන්ඩ් එකේ තියෙන ලක්ෂරි බ්‍රෑන්ඩ් එක. ඒකත් මෙතන තියෙනවා. නේමයි ඒ කියන්නේ අනෝ ඒ shopping experience එක කියන්නේ exclusive shopping experience එකක් exclusive. එකම තැනකදී ඒ කියන්නේ බඩු ගන්න ගමන් වාහනයක් වුණත් වාහනයක් උනත් ගන්න පුළුවන්. වාහනයක් උනත් ගන්න පුළුවන් මල්ලි. සියලුම දේවල් එකම වහලක් යටදී. එකම තැනකදී අපේ විදියට කියනවා. හරියටම හරි. ඉතින් මේ experience එක ගන්න නම් ඉතින් එන්න ඕනේ තැනක් අනිවාර්යෙන්ම ඒත් එක්කම invest කරන්න ඕනේ තැනක්. ඉන්වෙස්ට් කරන්න ඕන තමයි. මේ වගේ තැනක ඉන්වෙස්ට් කරොත් මල්ලි ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට තේරෙනවා ඔයා දැන් දැක්කනේ නේද? ඇත්තටම නෑ. ඒ පහසුකම් ඒ ඉන්වෙස්ට්මන්ට් එකට තියෙන රිටර්න් එක රිටර්න් එක මම හිතන්නේ මිල කරන්න බෑ. බෑ මිල කරන්න. හොඳයි දැන් අපි ඇවිල්ලා නෝයේ තවත් City of Dreams වල යුනික්ම තැනකට. යුනික්ම තැනක. ඒ කියන්නේ සෙන්ටර් එක. සෙන්ටර් එක. Center එක, ඔව්. Right. මම හිතන්නේ මෙතනකින් බැලුවාම මුළු City of Dreams complex එකම අපිට බලා ගන්න පුළුවන්. ඒක මල්ලි තව තියෙනවා මම ඔයාලට කියන්න ඕනේ මේ තියෙන්නේ මල්ලි මෙතන ටවර් එකක්. මේ අපි පිටිපස්සෙන් පේන්නේ ඔව් මේ පිටිපස්සෙන් පේන්නේ ඔෆිස් ටවර් එක. office complex ටවර් එක. Right. එතකොට අර පැත්තේ පේන්නේ මල්ලි ඒක ස්වීට්. The Suites. ස්වීට් ටවර් එක. යා. නේම. එතකම අපේ ඉස්සරහා තියෙන්නේ the City of Dreams main complex එක. ඉතින් මම හිතන්නේ එකම තැනක ලොකු ග්‍රැවිටි එකක් තියෙන දෙයක් එකතු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මේකට City of Dreams කියලා කියන්නේ. අනිවාර්යයෙන්. අපි හිමින් දකින්න හැමෝගෙම dream destination එක. අනිවාර්යයෙන්. So if you are looking forward for investment opportunities, yes, we are at the right place and Anu Torodini has taken the decision to invest in the City of Dreams, Yeah. the residents at the Cinnamon Life. So the ultimate luxury integrated lifestyle complex is right here at the heart of the Colombo city. Cinnamon Life, City of Dreams is now your destination. So make sure that you are ready to do your investment wherever you are in the world or in the Paradise Island. This is the right place and this is the right time. Anoy, harima velawa. This is the right time to buy. Definitely. So I think there's a lot of attraction now Yes. to our Paradise Island. අපේ ලංකාව වෙත මම හිතන්නේ මුළු ලෝකෙම අවධානය දැන් යොමු වෙලා තිනවා. අනිවාර්යයෙන්. අනුව ඉස්සෙල්ලා කිව්වාගේම මේක හබ් එකක් විදියට hub එක. අපිට ඉස්සරහට යන්න පුළුවන් ඇවිල්ලා තියෙන හොඳ opportunity එකක් create කරලා තියෙනවා. ඉතින් මේ අවස්ථාව ඔබෙම කරගන්න එන්න ලංකාවට ඇවිල්ලා මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම investment එක ලංකාවේ හදවතේ City of Dreams වල එන්න කියලා අපි ආරාධනා කරලා සිටිනවා. මම හිතන්නේ අනුවේ අපි දැන් මේ අද මේ පොඩි වෙලාව ඇතුළත බලපු ටික අනුව මට හිතා ගන්න පුළුවන් ඔව්. සතියක් එක්ස්පීරියන්ස් කරන්න අනිවාර්යයෙන්. පුළුවන් ඇමිනිටිස් එකම තැනක් තියෙනවා එළියට නොගින් වුණත් එක්ස්පීරියන්ස් එළියට කරන්න යන්න බෑ මල්ලි. මෙතන නවට පස්සේ එළියට යන්න බෑ. එච්චරකට ලස්සන දේවල් තියෙනවා. දැක්කනේ ලක්ෂරීස් දේවල් තියෙන්නේ. Right? So if you're looking forward to make your lifestyle a premium and a luxury one, yes indeed, we invite all of you to come and join at the Cinnamon Life City of Dreams, Colombo, Sri Lanka. ඔන්න මල්ලි දැන් අපි ඉන්නේ රූෆ් টොප් එකේ. 46 46 46. ඇත්තටම අනුව කිව්වාගේ මේ රූෆ්ටොප් එකේ වුණත් හරි යුනික් ඩිෆරන්ට් වයිබ් එකක් තියෙනවා ඒත් එක්කම හොඳ ඒරියා එකක් තියෙනවා මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් ඇකොමඩේට් කරන්න පුළුවන් ඔව්. ඒත් එක්කම එකම ස්ට්‍රෙච් එකේ නෙමෙයි තියෙන්නේ හරි වෙනස් තැන් ටිකක් ඔව්. කියන්නේ ප්‍රිවර්සි ඇති විදියට අනිවාර්යයෙන්. ඕන කෙනෙක්ට එන්ජොයි කරන්න පුළුවන් විදියට ෆැමිලි එකත් එක්ක ඒත් Family එක්කම එකත් එක්ක. තමන්ගේ පාර්ට්නර්ත් එක්ක ඇවිල්ලා ඉන්න පුළුවන් විදියට විශේෂයෙන් ඔයා කිව්වා වගේ සිකුව ප්ලේස් එක. මම රූෆ් টොප් එකක් කියන්නේ සමහරලාට සමහර ග්ලාස් එහෙම තියෙනවා මේ වින්ඩෝස් එහෙම තියෙනවා සිකුව නෑ සමහර තැන්වල. සේෆ්ටි පැත්ත සේෆ්ටි පැත්ත. නමුත් මෙතන සේෆ්ටි පැත්ත ගැන ඒගොල්ලෝ හුඟක් දුරට හිතන බලන්න මේ කොච්චර උසද කියලා මේ වහල එහෙම. අන්ත ඒ වගේම බට් නැචරල් බ්‍රීස් එක එනවනේ. බලන්න නැචරල් ප්ලාන්ට්ස් තියෙනවා. එක්ක අනිවාර්යයෙන්ම ඒත් එක්කම මේ මම හිතන්නේ මේක හදද්දී ඒගොල්ලන් ප්ලෑන් කරලා තියෙනවා මම හිතන්නේ ඩයිනින් ඒරියා එකක් විදිහට යූස් කරන්න පුළුවන් ඒ වගේම ලෙෂර් පර්පස් එකට යූස් කරන්න පුළුවන් ඔව්. ඒත් එක්කම රිලැක්සේෂන් වලට යූස් කරන්න Relaxation. පුළුවන් ඔව්. මේ හැම දෙයක්ම කරන්න පුළුවන් තැනක් විදිහට තමයි තියෙන්නේ ඒ වගේම සෙපරේට් පැන්ට්‍රි ඒරියා එකක් තියෙනවා ඔව්. ඒ වගේම ලෝන්ජ් ඒරියා එකක් තියෙනවා ඔව්. සහ ලස්සන වයිබ් එකක් තියෙන සීටින් ඒරියා එකක් තියෙනවා ඔව්. at the rooftop හොඳයි නම් අනුවය මම හිතන්නේ thank you very much ඉතාමත්ම සක්සස්ෆුල් ඩේ එකක් ඔව්. ඒ වගේම අපි හොඳ රවුන්ඩ් ටූ එකක් දැම්මා ළඟට පොයටත් මම හිතන්නේ ඒ ෆීලින් එක අපිට දැන් ෆීලින් එකම එන්නේ නැති කියලා ඒගොල්ලෝ මොකද දැනුමක් කියන්නේ මොකක්ද මේක කියලා. ඉතින් එහෙනම් මල්ලි රාත්‍රිය තාම තරුණයි. ඊටු ටික අපි සෙලිබ්‍රේට් කරමු. invitation එකට අනිවාර්යයෙන්ම යන්න වෙනවා so celebration is still on at the Cinnamon Life right Molly. thank you Cheers. cheers Anoy. Cheers, cheers Molly. for your new apartment Thank you, Molly. cheers for your new investment and Thank cheers for City of Dreams Thank you.
දැන් මේ වගේ විවේකම් මල්ලි මිල කරන්න බෑනේ. මේ කොළඹ මං හිතන්නේ මේ අනුවය මේක තියෙන වැදගත්ම පොයින්ට් එක. ඒ කියන්නේ මේ ඉන්වෙස්ට්මන්ට් එක ඇත්තටම අනුවය අදට කරපු ඉන්වෙස්ට්මන්ට් එකක් නෙමෙයි. මං හිතන්නේ මේක ෆියුචර් එකට, මේක අනාගතයට, ඒ වගේම ඉදිරි පරම්පරාවට කරපු ඉන්වෙස්ට්මන්ට් එකක් කිව්වොත් මං හරි වෙන්නේ. අනිවාර්යෙන්ම. අනුවය ඒත් එක්කම මං ඔයා දැන් රියල් එස්ටේට් ගැන සෑහෙන දන්නවා. ඒත් එක්කම ඔය ඕස්ට්‍රේලියාවල සහ තවත් රටවල් ගොඩක ඉන්වෙස්ට්මන්ට් ගැන කතා කරනවා. ඒ වගේම ඉන්වෙස්ට් කරලා තිනවා. ඒත් එක්කම අනිත් ඉන්වෙස්ටර්ස්ලටත් ඔයා උදව් කරනවා සහ සපෝට් කරනවා. ඒ වගේ නොලෙජ් එක ෂෙයා කරනවා. මම දැනගන්න කැමතියි City of Dreams, the residence at the Cinnamon Life. මේ ඉන්වෙස්ට්මන්ට් එක කරද්දී ඔයා බලන කාරණා ගොඩක් ඇති. ඒ කාරණා එක්ක බලද්දී මෙතන තියෙන යුනික්නස් එක මොකද්ද සහ මේ ඉන්වෙස්ට්මන්ට් එක ඔයාට කරන්න ඉක්මනට කරන්න හේතුණු කාරණා මොනවද කියලා මම දැනගන්න කැමතියි. මේකනේ මල්ලි මේ දැන් ප්‍රධාන දේ මල්ලි මම මේ ගත්තේ ලොකේෂන් එක. රයිට්? ඒ වගේම මේ ලක්ෂරියස් දෙක. මොකද මම ඔයාලට කලින් කිව්වා වගේ මම හරි ආසයි ලක්ෂරි තින්ග්ස් වලට. මොකද මේ වගේ තැනක් කොළඹ නෑ මල්ලි. තාම මෙතන වගේ තැනක් කොළඹ නෑ. ඊළඟ තමයි මල්ලි ස්ක්‍රෝ account එකක් කරා අපිට සල්ලි එවන්න පුළුවන්. රයිට්? ඒක හරිම සීකුව. මොකද ස්ක්‍රෝ account එකක් කරා සල්ලි එවන්න ලංකාවේ තියෙන එකම ආයතනය මෙච්චරයි. මේ වගේ ජෝන් කීල්ස්ලා විතරයි මල්ලි. ඉතින් එතකොට අපි එවන සල්ලි ඉදගෙන පිටරට ඉන්න තව ඕන තරම් කෙනෙකුට අනිත් එක මල්ලි මේක අපේ ලංකාව. රයිට්? අපි ඉපදුන ලංකාව, අපි ලෝකයේ කොහේ රටේ හිටියත් කොයි තැනක හිටියත් අපිට එහෙ තියෙන ඉන්වෙස්ට්මන්ට් තිබ්බත් එතකොට ගෙවල් මොනවා තිබ්බත් මල්ලි ලංකාවේ කියලා විශේෂයෙන් කොළඹ වගේ මේ වගේ තැනක අපි ප්‍රවුඩ් යන්නේ මල්ලි මේ වගේ තැනක ඉඳලා අපේ දෙයක් කියන එක. අපේ දෙයක් කියන එක. දැන් බලන්න මේ වගේ view එකක ඉඳලා අපි දෙන මේ වයින් එක බොනකොට මේක හිතනවා දැන් මේක මේ නිව්යෝක්වත් එහෙම නැත්නම් ටෝකියෝවත් නෙවෙයිනේ. මේ ඇවිල්ලා කොළඹෝ නේ. මේක අපේ තැන, මේක අපේ කියන හැඟීම තියෙනවා. අපේ තියෙන හැඟීම මල්ලි. හරි? ඒ කියන්නේ අනුව ඒවා කියන පොයින්ට් එකත් එක්ක මම හිතන්නේ ලෝකෙ කොහෙ ගියත්, ලෝකෙ කොහෙ හිටියත් අපේ කියන දේ, අපේ කියන හැඟීම, ඒ ෆීලින් එක, ඒ ගැම්ම ගන්න නම් මම හිතන්නේ එන්න ඕනේ තැන ලංකාව. අනිවාර්යයෙන්. මෙතනත් කොළඹ හදවතේ City of Dreams කියන්නේ. City of Dreams මල්ලි. දැන් ඔයා මගෙත් එක්ක පැය ගාණක් හිටියා. රයිට්? ඔයා මේක ඇතුලේ අපි දෙන්නට කොයි තැනකටද අපිට යන්න පුළුවන් වුණේ? ඔයා හිතන්න අපි දෙන්නට මේක ඇත්තටම සතියක් ඇවිදින්න පුළුවන්. මම හිතන්නේ අපිට මම බ්‍රීෆ්ලි තමයි 120ක් වගේ මම ඔයාලට මේ පැය ගානට පෙන්නුවේ. රයිට්? ඉතින් ඒ වගේ මේ ඒ වගේම මල්ලි මම තව කියනවා ලෝකේ ඉන්න ඕනම කෙනෙකුට ලංකාවේ ඉන්වෙස්ට් කරන්න ඕන නම් මෙතන තමයි තැන. රයිට්? මොකද කවදාවත් මල්ලි දැන් මේ ඉන්වෙස්ට්මන්ට් එක නවතින මේක එන්න මේක ගන්න වැලියු එක අප්‍රීෂিয়েට් වෙනවා. ඒත් එක මනෝය දැන් ඇත්තටම මේ ලොකේෂන් එක ගන්න බෑනේ මල්ලි. මේ view එක බලන්නකෝ, මේ බලන්නකෝ තියෙන ලස්සන මේ. බලන්නකෝ තියෙන ලස්සන. මට ප්‍රවුඩ් එකක් හිතෙන්නේ නැද්ද මේ අපි ඉන්නේ අපේ කොළඹ අපේ ශ්‍රී ලංකාව ඇතුලේ කියලා? සහ මෙතන ඉඳන් ලංකාවේ අයිකොනික්ම තැන් ටික අපිට එක එල්ලේ බලා ගන්න පුළුවන්. සහ කිසිම ඩිස්ටර්බන්ස් එකක් නැතුව. මම හිතන්නේ මේ අහල පහලක මේ හයි රයිස් එකක් නැහැ. මේ view එක මම හිතන්නේ unmatchable, unpriceable view එක. අනිවාර්යයෙන්. ඒතක මනුවේ මට තව පොඩි ඇඩ්වයිස් එකක් ඕනේ. මම හිතන්නේ අපි බලන් ඉන්න විශේෂයෙන්ම රියල් එස්ටේට් ගැන නොලෙජ් එකක් තියෙන. ඒ වගේම ඒගොල්ලන් ඒ සම්බන්ධයෙන් ඉන්වෙස්ට් කරන්න කැමති අයටත් ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න තියෙනවා. ඒ වගේම ඒගොල්ලන් ඉන්වෙස්ට්මන්ට් එකක් කරද්දී බලනවා රිලයබිලිටි එක, ඒ වගේම කන්සිස්ටන්සි එක, සහ ඒ වගේම රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එක. ඉතින් මේ ප්‍රොජෙක්ට් එකේ රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එක සහ මේ ප්‍රොජෙක්ට් එකේ වැලියු එක ගැන, ඒ වගේම මේ බ්‍රෑන්ඩ් එකේ වැලියු එක ගැන මොකද හිතන්නේ? මල්ලි බ්‍රෑන්ඩ් එකේ වැලියු එක ගැන ඇත්තට මුළු ලෝකෙම දැනටම දන්නවා. රයිට්? ඔයා දන්නවා හුඟක් කට්ටිය මෙහි පාර්ට්මන්ට් කරනවා. නමුත් ජෝන් කීල්ස් කිව්වොත් මල්ලි ඕන කෙනෙක් දන්නවානේ. ලංකාව ඇතුළේ ඉන්න මුළු ලෝකෙම කට්ටිය දන්නවා ජෝන් කීල්ස් ගැන. ඉතින් කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ මේ වගේ තැනක ඉන්වෙස්ට් කරන්න. මේක තමයි මල්ලි මම අවංකවම කියන්නේ මගේ පළවෙනි ඉන්වෙස්ට්මන්ට් එක ලංකාවේ කොළඹ කරපු. මගේ පළවෙනි ඉන්වෙස්ට්. ඉතින් මට මල්ලි ඕස්ට්‍රේලියාව විතරක් නෙවෙයි තව රටවල් වල මට තියෙනවා පාර්ට්මන්ට්, ඒ වගේම ප්‍රොපර්ටිස් තියෙනවා. නමුත් මම ලංකාවේ කියලා කොළඹ කියලා කරපු මගේ පළවෙනි ඉන්වෙස්ට්මන්ට් එක මම ජෝන්ස් කීල්ස් තෝරගත්තේ මල්ලි ඔයා කියපු සියලුම දේවල් ටික් වෙන නිසා. අනිවාර්යෙන්. හොඳයි. එහෙනම් ඉතින් බ්‍රෑන්ඩ් එකක් හදනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඔව්. මේ ඉන්නේ බ්‍රෑන්ඩ් එකක්. ඒ වගේම අපි ඉන්නේ බ්‍රෑන්ඩඩ් ඇපාර්ට්මන්ට් එක. ඒ වගේම ලක්ෂරි ලයිෆ් ස්ටයිල් එකක් ගත කරන්න කැමති ඕනම කෙනෙක්ට මම හිතන්නේ ස්ටෙප් අප් වෙන්න, ඒ වගේම අප්ඩේට් වෙන්න, අප්ග්‍රේඩ් වෙන්න හොඳම තැනක තමයි අපි ඉන්නේ. ඒ වගේම ලයිෆ් එකේ තමයි අපි හැමෝටම ඩ්‍රීම්ස් තියෙනවා. අපි හැමෝටම හීන තියෙනවා. ඉතින් අපේ ලොකුම දෙයක් වෙන්නේ මේ හීන හරි කවදා හරි හැබෑ කරගන්න. ඉතින් හීන හැබෑ කරගත්ත කෙනෙක්, ඒ වගේම හීන හැබෑ කරගන්න අනිත් අයට ඔයා හැම වෙලේම මොටිවේෂන් දෙනවා, එකක් දෙනවා, පන්නරයක් දෙනවා. අනිවාර්යයෙන්. ඉතින් මොකද හිතන්නේ? දැන් මේ ඇපාර්ට්මන්ට් එක ඔයා ඇචීව් කරා. ඔව්. බලන් ඉන්න කෙනෙක් හිතන්න පුළුවන් මේක නම් මට ඩ්‍රීම් එකක් විතරමක් වේද කියලා. සිදමන් ලයිෆ් සිටි ඔෆ් ඩ්‍රීම්ස්. නෑ. එහෙම වෙන්නේ නෑ. අපි හීන දකිනවා, අපි හීන හැබෑ කරනවා. රයිට්? මමත් මල්ලි බොහොම බින්දුවේ ඉඳලා පටන් ගත්ත කෙනෙක්. ඒකයි මගේ මම හැම වෙලාවෙම කියන්නේ zero to hero කියලා. අපිට මමත් ගමෙන් ආපු කොල්ලෙක්. අද ලෝකෙ දැකලා දියුණු වෙලා තියෙනවා. මේ වගේ එකක් මට එෆෝඩ් කරන්න පුළුවන් වෙලා තියෙනවා.
ඉතින් මම කියන්නේ මේක බලන්න නංගිලා මල්ලිලාට ඔකට්ටිය තරුණ වෙන්න පුළුවන් ඒ වගේම ලෝකේ වටේ ඉන්නවා ලංකාවට ආදරේ කට්ටිය ඕගොල්ලොන්ට ලංකාවේ ඉන්වෙස්ට් කරන්න ආසයි නම් මේ වගේ තැනක ඉන්වෙස්ට් කරන්න ඕගොල්ලොන්ට කවදාවත් වරදින්නේ නැහැ. අනිත් එක ඔගොල්ලන්ට ඩෙෆිනිට්ලි හොඳ රිටර්න් එකක් එනවා. අනිත් එක ප්‍රවුඩ්ලි කියන්න පුළුවන් මම ඉන්නේ කොළඹ හදවතේ කියලා. ඔයාලට මේ view එක දැක්කම මේක මම කියන්න ඕනේ ඔයා දැක්කා. ඉතින් එන්න ඉන්වෙස්ට් කරන්න City of Dreams Cinnamon Life. Cinnamon Life. So ladies and gentlemen, do not miss this golden opportunity. So if we are in Sri Lanka or if we are out of Sri Lanka, this is going to be your opportunity. This is going to be your destination, and make sure that you made the right choice, the right decision at the right time, right here at the Cinnamon Life City of Dreams. ඉතින් මේ හීනේ හැබෑ කරගන්න. මේ හීනේ මම හිතන්නේ 90 දවසක දකින්න නැති. අද මේ හීනේ achieve කරලා තිනවා. ඉතින් ඔබත් මේ view එක හීනෙක හිතා ගන්න අනිවාර්යෙන් city view, ocean view මේ හැම දෙයක්ම ඔබ වෙනුවෙන් සුදම්බලා ඉන්නවා Cinnamon Life City of Dreams එකේ. අනිවාර්යෙන්. එහෙනම් මල්ලි රාත්‍රිය තවම තරුණයි. අනිවාර්යෙන්. Good vibes.